2023 පේපර් එකේ 7 වෙනි ගාන. ඒකේ කියනවා A විශාලයි බිංදුවයයිද C අනු බිංදුවත් ෆයිත් අතර තීටා සඳහා x සමානයි A වතාවක් තීටා ඍණ sin තීටා හා y සමානයි A වතාවක් 1 ඍණ cos තීටා මගින් පරාමිතිකව දෙනු ලබන වක්‍රයක් යයිද ගනිමු. dy යට dx සමානයි cot තීටා බෙදීම 2 බව පෙන්වන්න. තීටා ඇසුරෙන් d වර්ග y බෙදීම dx වර්ග සොයා c යටි අවතල බව අපෝහණය කරන්න. හරි. එතකොට මේක පරාමිතිකව දීලා තියෙන්නේ මට දීලා තියෙනවා x සමානයි a තීටා ඍණ sin තීටා y සමානයි a වතාවක් 1 ඍණ cos තීටා. මට හොයන්න කියන්නේ dy යට dx cot තීටා බෙදීම 2 බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් ඔක්කොටම කලින් මේ x සහ y තීටා විශයෙන් අවකලනය කරනවා. dx යට d තීටා. මෙයාව ගන්නවා a තීටාව අවකලනය කරපුවම අපි දන්නවා 1 sin තීටාව අවකලනය කරපුවම cos තීටා. dy යට d තීටා ගන්නවා a වතාවක් ඒ කියන්නේ නියතයක් 1 අවකලනය කරපුවම බිංදුවයි cos තීටා අවකලනය කරපුවම ඍණ sin තීටා මේ ඍණත් එක්ක සුළු වෙලා sin තීටා කියලා එනවා. ධන sin තීටා. එහෙනම් මට ඕනේ dy යට dx. dy යට dx කියන්නේ dy යට d තීටා over dx යට d තීටා. මෙයාට ආදේශ කරපුවම a sin තීටා බෙදීම a වතාවක් 1 ඍණ cos තීටා කියලා එනවා. හරි. මට තියෙන්නේ පෙන්නන්න cot තීටා බෙදීම 2යි කියලානේ. එහෙනම් මම මෙතන මේ sin තීටා කියන එක තීටා බෙදීම 2 කෝණයෙන් ලියාගත්තොත් දෙවරක් sin තීටා බෙදීම 2 cos තීටා බෙදීම 2 වෙනවා. එහෙනම් 1 ඍණ cos තීටා බෙදීම 2යි කියලා කියන්නේ අපි දන්නවා 2යි sin වර්ග තීටා බෙදීම 2යි. ඒක දන්නේ නැත්නම් මෙතන cos 2යි තීටා කියලා ගත්තොත් අපි දන්නවා එයාගේ අගේ ලියන්නේ 1 ඍණ 2යි sin වර්ග තීටා. එහෙම නැත්නම් cos කෝණයෙන් ලියනවා නම් 2යි cos වර්ග තීටා ඍණ 1යි. එතකොට මේ සලකන කෝණේ භාගයේ තියෙන්නේ. එහෙනම් අපිට දැන් 1 ඍණ cos තීටානේ. එහෙනම් එන්නේ මේ කෝණේ භාගය මෙතෙන්ට එන්නේ. මෙතන තීටා තිබ්බොත් මෙතන තීටා බෙදීම 2. එහෙනම් මෙතෙන්ට එන්නේ 1 ඍණ cos තීටා වෙනුවට දාන්න පුළුවන් 2යි sin වර්ග තීටා බෙදීම 2යි. මෙතන 2ට 2 සුළු වෙනවා. එක sin එකක් sin එකකින් කැපෙනවා. එතකොට cos තීටා බෙදීම 2 බෙදීම sin තීටා බෙදීම 2යි කියන්නේ cot තීටා බෙදීම 2යි. ඊට පස්සේ කියනවා තීටා ඇසුරෙන් d වර්ග y over dx වර්ග සොයා c යටි අවතල බව අපෝහණය කරන්න. හරි. අපි දන්නවා දැන් dy යට dx කියන කෙනා සමාන වෙනවා cot තීටා බෙදීම 2ට. cot තීටා බෙදීම 2ට. එතකොට මෙයාව x විශයෙන් අවකලනය කරද්දී d වර්ග y යට dx වර්ග. මෙයා සමාන වෙනවා මේ බලන්න cotව අවකලනය කරද්දී අපි දන්නවා එන්නේ ඍණ cosec වර්ග තීටා බෙදීම 2යි. ඊට පස්සේ මේක ඇතුළට යනවා. තියෙන තීටා බෙදීම 2. තීටා බෙදීම 2 අවකලනය කරද්දී භාගයයි d තීටා යට dx කියලා එන්නේ. එහෙනම් මෙයාව මම භාගයේ එළියට ගන්නම්කෝ. භාගයයි cosec වර්ග තීටා බෙදීම 2 d තීටා යට dx කියලා කියන්නේ 1 යට a වතාවක් 1 ඍණ cos තීටා. මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාව සුළු කරනවා
ඒකේ අහන්නේ තවදුරටත් මේක සුළු කරන්න බෑනේ. d වර්ග y බෙදීම dx වර්ග සහ c යටි අවතල බව අපෝහණය කරන්න. මේක යටි අවතලයි කියලා අපෝහණය කරන්න ඕනේ. θගේ අගේ පරාසයක් දීලා තියෙනවා. θ පිහිටන්නේ බිඳුවත් ෆයිත් අතර කියලා. මේ බලන්න යටි අවතල නම් හැම වෙලාවෙම මෙයාගේ අගේ ඍණ අගයක් වෙන්න ඕනේ. මේක යටි අවතල කියලා පෙන්වන්නලා. එහෙනම් මේ බලන්න මෙයාගේ අපි දන්නවා කෝණ සලකපුවම බිඳුවත් 90ත් අතර කෝණයක් මෙතෙන්ට දාද්දී ඕනෙම එකක් ධනයි. එහෙනම් මෙතන කොහොමත් ඍණාගයක් ආවොත් ධන වෙනවනේ. මෙතනත් අනිවාර්යෙන්ම මේ කෝණය සමානයි කියලා නෑනේ. බිඳුවට සමානයි කියලා නෑ. විශාල හෝ කුඩයි කියලා තියෙන්නේ. එතකොට එකට කොයි වෙලාවකවත් සමාන වෙන්නේ නෑ. ඍණ එක හා ධන එකත් අතර තමයි මේ අගයන් ටික පිහිටන්නේ. මේ කොස් සහ සයින් ගේ අගයන් පිහිටන්නේ ඍණ එක හා ධන එක අතර. එතකොට හැම වෙලාවකම මෙයාගේ අගය බිඳුවට කුඩා වෙනවා. මෙන්න මේ θගේ අගය පරාසයේදී. එහෙනම් මේ c කියන්නේ යටි අවතල වෙනවා. එම නිසා c යටි අවතල වෙනවා. එතකොට මේ ගානටත් ලකුණු 25ක් එනවා. ඒ ලකුණු 25 දෙන්නේ dx over dθ හොයනවට ලකුණු 5යි. dy over dθ හොයනවට ලකුණු 5යි. ඊට පස්සේ dy over dx ට මෙතෙන්ට ආදේශ කරලා උත්තරේ ගන්නවට cos θ බෙදීම 2 කියලා මේක පෙන්නනවට ලකුණු 5යි. ඊට පස්සේ dy යට dx x විෂයෙන් අවකලනය කරනවට මේ පියවරට එනවට ලකුණු 5යි. ඊට පස්සේ මෙතන මෙන්න මේ කෝණය සඳහා මේක කුඩයි බිඳුව වෙනවා කියලා ලියනවට ලකුණු 5යි. පෙන්වන්න ඕනේ කුඩයි බිඳුව වෙනවා. ඒ කියන්නේ ඍණාගයක් වෙනවා කියන එක පැහැදිලිව පෙන්වන්න ඕනේ. ඔන්න ඔහොම තමයි ලකුණු 25 එන්නේ මේ ගානට.